හුස්ම වැටෙන තුරාවට අමතක නොවන 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණු පාස්කු ප්‍රහාරයට අදට අවුරුදු 7යි. ඒ හැමදෙනාම සිහිපත් කරලා ඔබ ආඥා කරන්න. අද කතා කරන්න හිතුවේ ගොඩක් දෙනෙක් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් එල්ල කරන චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරයේ වෙලේ දෙවියන් වහන්සේ කොහෙද හිටියේ? බෝම්බ ගහනකන් දෙවියන් වහන්සේ බලන් හිටියේ ඇයි? දෙවියන් වහන්සේ සර්ව බලධාරී නම් දෙවියන් වහන්සේ මේ ප්‍රහාරය නැවතුනේ නැත්තේ ඇයි? කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා ඔයාලගේ දෙවියන් වහන්සේ සර්ව බලධාරී නම් ඇයි පාස්කු ප්‍රහාරය වැළැක්වුවේ නැත්තේ කියලා. තවත් කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් කරන්න පුළුවන්. ඒ තමයි ජේසුස් වහන්සේ කුරුස ගහේ එල්ලිලා ඉද්දි ඇයි උන්වහන්සේ ඒකෙන් බේරුනේ නැත්තේ? අන ගහනකම් උන්වහන්සේ බලන් හිටියේ ඇයි? කුරුසේ එල්ලිලා මැරෙනකම් උන්වහන්සේ බලන් හිටියේ ඇයි? මේ ප්‍රශ්න දෙකේම පොදු සාධකයක් තියෙනවා. ඒ පොදු සාධකය තමයි මේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන පුද්ගලයා ක්‍රිස්තියානි ධර්මයේ ගැඹුර, ක්‍රිස්තියානි ධර්මයේ ඉගැන්වීම් ගැන අබමල් රේණුකවත් දැනුමක් නොමැතිකම. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ ගැන අවංකවම මේකට උත්තරයක් බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සුන්ට විතරයි. සමහර මිනිස්සු ඉන්නවා අපහාසයට සහ මොකින් වලට මේ වගේ අදහස් සමාජය තුල පතුරවන. නමුත් ඇත්ත පිළිතුරක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් වෙනින් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි මේක කොටස් වශයෙන් විසඳගමු. පළවෙනි ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේ ඇයි බලන් හිටියේ බෝම්බ ගහනකම්? දෙවියන් වහන්සේ බෝම්බ ගහනකම් බලන් හිටියේ නැහැ. මේ ප්‍රශ්නේ 2019 අප්‍රේල් 21 ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ තමයි ලෝකයේ තියෙන පැරණිතම ප්‍රශ්නය. දෙවියන් වහන්සේ ඉන්නවා නම් මේ ලෝකයේ තුල නපුර අයහපත පවතින්නේ ඇයි කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට උත්තරය ගන්න ලෝකාරම්භයට පොඩ්ඩක් යන්නට වෙනවා. ලෝකාරම්භයේදී දෙවියන් වහන්සේගේ උතුම්ම ඇවිල්ලවන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ ප්‍රධාන දේවල් තුනක් දෙනවා. පළවෙනි එක තමයි බුද්ධිය, නිදහස් කැමැත්ත, අමරණීය ආත්මය. අද අපි මේ කතා කරන්න යන්නේ ෆ්‍රී විල් එක ගැන, නිදහස් කැමැත්ත ගැන. නිදහස් කැමැත්තේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට තෝරා ගැනීමේ නිදහස දීලා තියෙනවා. තමන්ගේ බුද්ධිය භාවිතා කරලා හරි දේ සහ වැරදි දේ තෝරා ගන්න මිනිසාට ෆ්‍රී විල් එක තියෙනවා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට මේ නිදහස් කැමැත්ත දීලා ඒ නිදහසට ගරු කරන දෙවියන් වහන්සේ කෙනෙක්. දෙවියන් වහන්සේ කිසිම වෙලේක මිනිසෙක් වැරද්දක් කරන්න යද්දි අහසින් කඩම්පාත් වෙලා කියන්නේ නැහැ මේක වැරදි, මේක කරන්න එපා කියලා. එහෙම කියන්න උනොත් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක් ළඟටම දෙවියන් වහන්සේ අහසින් කඩම්පාත් වෙලා දවසට 1000 පාරක් විතර එන්නට වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ මේ ෆ්‍රී විල් එක දීලා මිනිස්යාගේ බුද්ධියෙන් යහපත අයහපත බේරාගෙන ඒ අනුව ක්‍රියා කරන්නට ඉඩ දීලා තියෙනවා. ඉතින් මේ ෆ්‍රී විල් එකේදී මිනිස්සෙක්ට අයහපත තෝරගන්න පුළුවන්, යහපත තෝරගන්න පුළුවන්. ඒ ඔහුගේ නිදහස් කැමැත්ත, ඒ ඔහුගේ තෝරා ගැනීමේ අයිතිය. මේ පාස්කු බෝම්බ ප්‍රහාරෙත් අන්න ඒකට අදාළ වෙනවා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම මේ බෝම්බේ ගහන්න තීරණය කළේ ඔවුන්ගේ නිදහස් කැමැත්ත. ඔවුන් ඒ අයහපත් දේ තෝරගත්තා. ඒ වගේම මේකට අනුබල දුන්නු පිරිසක් ඉන්නවා නම් ඒකත් එයාලගේ නිදහස් කැමැත්තෙන් එයාලා අයහපත් දේ තෝරා ගැනීමක් වෙනවා. ඉතින් මේ නිදහස් කැමැත්තට දෙවියන් වහන්සේ කිසිම වෙලේක ඇවිල්ලා බාධා කරන්නේ නැහැ. අහසින් කඩම්පාත් වෙලා මේක වැරදි, මේක කරන්නට එපා. එහෙම වෙනවා නම් අපි රොබෝවරු වගේ වෙනවා. දෙවියන් වහන්සේ මේ නිදහස් කැමැත්ත දෙන්නේ, මේ නිදහස් කැමැත්ත තුලින් තමයි ආදරය සහ මනුෂ්‍යත්වය කියන දේ උපදින්නේ. අපි රොබෝවරු වගේ සෙන්ස් කරලා අපිව නිර්මාණය කරා නම් ආදරය සහ මනුෂ්‍යත්වය කියන දේ අප තුළ පවතින්නේ නැහැ. ඉතින් මේ නිදහස් කැමැත්තෙන් තමයි මේ දේ තෝරගන්නේ. ඉතින් මේ දේ ඉතාමත් වැදගත් මනුෂ්‍ය ජීවිතයට. ඉතින් මේ ලෝකයේ තුල නිදහස් කැමැත්ත කියන දේ දෙවියන් වහන්සේ දුන්නු ලොකුම වටිනාම තෑග්ගක් වෙනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයේදී මේ නිදහස් කැමැත්ත අනිසි ලෙස භාවිතා කරමින් තමයි මේ බෝම්බකරුවන් මේ ප්‍රහාරය සිදු කළේ. ඒකට දෙවියන් වහන්සේට චෝදනා කරලා හරියන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේ කරපු දෙයක් නෙමේ. මනුෂ්‍යයාගේ තියෙන නපුරු කමින් මනුෂ්‍යයා කරපු දෙයක්. මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්ත අනිසි ලෙස භාවිතා කරලා මනුෂ්‍යයා කරපු දෙයක්. නැතුව දෙවියන් වහන්සේ කරපු දෙයක් නෙමෙයි. ඊළඟ ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේට නවත්තන්න තිබ්බනේ මේ බෝම්බ ප්‍රහාරය. ඇත්තනම දෙවියන් වහන්සේ ඍජුවම මැදිහත් වීමක් කරන්නේ නැහැ.
ඊට හේතුව තමයි දෙවියන් වහන්සේ ඔහොම හැම දෙයකටම ඍජුවම මැදිහත් වීමක් කරන්නට ගත්තොත් මේ ලෝකේ තියෙන හැම නපුරකටම දෙවියන් වහන්සේට ඍජුව මැදිහත් වෙන්න සිදු වෙනවා. සහ එතකොට උන්වහන්සේ අපිට දුන්න මේ නිදහස් කැමැත්තට බාධාවක් ඇති වෙනවා. අන්න ඒ නිසා දෙවියන් වහන්සේ ඍජුවම මේකට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් කාටත් කියන්න බෑ දෙවියන් වහන්සේ මේකට මුකුත් නොකළා කියලා. ඊට හේතුව තමයි දෙවියන් වහන්සේ ඊටමත් වක්‍රාකාරව මේකට මැදිහත් වුණා. මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්න කලින් මිනිස්සයා දැනුවත් වුණා. මේ බෝම්බ ප්‍රහාරය ගහන්න කලින් අදාළ දේවල් දැනුවත් කරලා තියෙනවා. ඒ අදාළ දේවල් දැනුවත් වුණු මිනිස්සුන්ගෙත් නිදහස් කැමැත්ත මේ බෝම්බ ප්‍රහාරයට බලපෑවා. ඒ මිනිස්සුන්ට ඒක නවත්තන්න හැකියාවක් තිබ්බ නමුත් ඒ මිනිස්සු ඒක නැවතුනේ නැහැ. ඒ මිනිස්සු යහපත වෙනුවට තමන්ගේ නිදහස් කැමැත්ත තුලින් අයහපත් දේ තෝරගත්තා. දැන් වහන්සේ අපේ තීරණවල වගකීම අපිටම දීලා තියෙනවා. ඒකයි ජේසුස් වහන්සේ පෑදීලුවම කිව්වේ ඔබ වපුරන දේ ඔබ නෙලා ගන්නේය කියලා. ඔබ වපුරන්නේ මොකද්ද? ඔබ ඒ නෙලා ගන්නවා. ඔබ යහපත වැපුරොත් ඔබ යහපත නෙලා ගන්නවා. ඔබ අයහපත වැපුරොත් ඔබ අයහපත නෙලා ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ බෝම්බ ප්‍රහාරය සිදු වෙන වෙලේ දෙවියන් වහන්සේ කොහෙද හිටියේ? දෙවියන් වහන්සේ බෝම්බේ ගහපු මිනිස්සු එක්කම හිටියේ. මේ බෝම්බෙන් පීඩාවට පත් වුණු අහිංසක මිනිස්සු එක්ක, මේ බෝම්බෙන් මියගිය මිනිස්සු එක්ක, තුවාල ලැබූ මිනිස්සු එක්ක, පවුලේ අය සමග තමයි දෙවියන් වහන්සේ හිටියේ. ඒ මිනිස්සුන්ගේ දුක එක්ක දෙවියන් වහන්සේ හිටියා. ඒ මිනිස්සුන්ව සනසන්න දෙවියන් වහන්සේ හිටියා. මේ ලෝකයේ ගත්තොත් මේ ලෝකේ ඉතාමත් අසාධාරණ ලෙස තමයි පවතින. අසාධාරණ ලෙස සිරගත වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. වැරදි නොකර සිරගත වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. යුද්ධ නිසා දුක් විඳින දරුවන් ඉන්නවා. පීඩාවටපත් වෙන මිනිස්සු ඉන්නවා. නිර්පරාධයෙන් මැරෙන අහිංසක මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට සාධාරණයක් මේ ලෝකයේ තුල ලබා ගන්නට බැරි වුණත් යේසුස් වහන්සේ ඒකයි මේ ලෝකෙට ඇවිල්ලා ගැලවීම දුන්නේ. මේ අසාධාරණ ලෝකේ අසාධාරණ කම්මකට ලක් වෙන මිනිස්සුන්ට අවසානයේ සදාතනික ජීවිතය උරුම කර දෙන්න. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ මරණයෙන් කෙලවර වෙන ජීවිතයක් නෙමේ. මරණයත් එක්ක පටන් ගන්න නව මැවිල්ලක්. කෙනෙකුට මෙහෙම හිතෙන්නට පුළුවන් මේ මිනිස්සු අසාධාරණ ලෙස මිය ගියා. අසාධාරණ කමකට ලක් වුණා. ඔව් ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වුණේ. මිනිසයා තමන්ගේ නපුරු කමින් සිදු කරපු අසාධාරණය. යේසුස් වහන්සේට ඒ දෙමයි කළේ. මිනිසයාගේ තියෙන නපුරු කම නිසා උන්වහන්සේව කුරුසියේ එල්ලලා මරනවා. මෙතනත් ඒකමයි. මිනිසයාගේ ෆ්‍රී විල් එකේදී මිනිසයා වැරදි දේ තෝරගත්තා. මේ අසාධාරණ ලෝකයේ තුල මේ අසාධාරණ කමට සාධාරණයක් ඉටු නොවුනට යේසුස් වහන්සේගේ අවසාන විනිශ්චයේදී මේකට සාධාරණයක් ඉටු වෙනවා. යේසුස් වහන්සේව නිර්පරාධයෙන් මරලා මිනිස්සු මොකද්ද කරන්න හැදුවේ? යේසුස් වහන්සේ කියන චරිතය ඉතිහාසයෙන්ම අයින් කරලා දාන්න. නමුත් පියාණන් වහන්සේ මොකද්ද කරේ? පියාණන් වහන්සේ යේසුස් වහන්සේවමයි මහන්විත විදියට උත්තාන කරලා සියලුම මිනිස්යන්ට ගැලවීම ගන්නට නම් යේසු වෙතට ඒමට සැලසුවා. ඉතින් ඒ වගේමයි අසාධාරණ ලෙස මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මියගිය මිනිසුන්ට යුක්තිය පියාණන් වහන්සේ ඉෂ්ට කරනවා. ඒක මේ ලෝකයේ තුල නොවුනත් සදාතනික ජීවිතය තුල ඔවුන්ට භුක්ති විඳින්නට පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පාස්කු ප්‍රහාරය කියන්නේ දෙවියන් වහන්සේගේ අසාර්ථකත්වයවත් නොහැකියාවත් නෙමෙයි, මනුෂ්‍යයාගේ පාපිෂ්ඨ ස්වභාවයෙන් හටගත්තු ප්‍රතිවිපාකයක්. මේ ලෝකයේ තුල නපුරු ජයගත්තට යේසුස් වහන්සේගේ අවසාන විනිශ්චයේදී සත්‍ය යුක්තිය ඉටු වෙනවා. යේසුස් පිටයි.